Sagan. හොඳයි ආයිබෝන් කියලා පිළිගන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝම ඉතින් පුරුදු විදිහටම එකතු වෙලා ඉන්න නාවල් බාලසූරියත් එක්ක ඉතින් අපි නාවල් බාලසූරිය channel එකෙන් දෙන පළවෙනි crack එක තමයි මේ විදිහට දෙන්න යන්නේ Adobe Photoshop CC Cloud Adobe Photoshop Creative Cloud ඔයාලට description එකේ තියෙනවා පහළ link එක download link එක කොහොමද අපි install කරන්නේ කියන එක සහ crack කරන්නේ කොහොමද කියන එක සරලව පැහැදිලිව සිංහලෙන්ම pure and pure ඔයාලට කියලා දෙනවා ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න හොඳට අල්ලගන්න ඒ වගේම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එක description එකේ තියෙනවා කියලා ආයෙමත් මතක් කරනවා. එහෙමනම් අපි යමු වැඩේට. හොඳයි යාළුවනේ අපි මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ පහත description එකේ තියෙන link එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් එනවා මේක continue කරන්න. මෙන්න මෙතන skip add කියලා එකක් එනවා. ඔයාලට පේනවා ඇති mouse එක දකුණු පැත්තේ උඩම කෙළවරේ. මෙන්න මේ skip add කියන එක ඉබුවට පස්සේ ඔයාලට මෙන්න මේක download කරගන්න පුළුවන්. direct download තමයි තියෙන්නේ. මෙහෙම click කරපු ගමන් download වෙනවා. අපි බලමු download කරලා ඉවරනහම කොහොමද මේක extract කරගන්නේ සහ install කරන්නේ crack කරන්න කියන දේවල් ගැන. ඉතින් යාළුවනේ මම මේ විදිහට ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා APS-CC කියන ෆයිල් එක තමයි. ඒ කියන්නේ Adobe Photoshop Creative Cloud කියන එක. ඉතින් මේක ඔයාලට පේනවා ඉතින් RAR ෆයිල් එකක් විදිහට තියෙන්නේ. මේකට අපිට extract කරගන්න ඕනේ. extract කරගන්න නම් අපිට WinRAR download කරගන්න වෙනවා. WinRAR වලත් පහත link එක තියෙනවා. right මේ මෙහෙම download කරගත්ත එක ඔයාලට පුළුවන් right click කරලා extract කියන එක දෙන්න. දීලා extract කරගන්න. එතකොට password එකක් කියලා එනවා. password එක වෙන මොකොත් නෙමෙයි මගේ website එකේ නම namalbalsuriya.com web අඩවිය නම දාලා ඕකේ කරන්න. එතකොට extract වෙන්න පටන් ගන්නවා. extract වෙන්නත් පුංචි වෙලාවක් යනවා. extract කරගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට තමයි ඔයාලට ෆයිල් එකක් ලැබෙන්නේ. new folder එකක්. මේක double click කරාට පස්සේ ඔන්න තියෙනවා මෙන්න මේ set එක. setup එක තියෙනවා, update එක තියෙනවා, crack එක තියෙනවා. මේ තුන තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ අමතර ටිකකුත් හම්බ වෙනවා ඔයාලට. මේ Microsoft Toolkit එකයි keyset එකයි ඒක වෙනම එකක් විදිහට හම්බෙන්නේ. ඒක නිසා ඒ දෙකත් වටිනවා. ඒ දෙකත් තියාගන්න. right අපි බලමු කොහොමද install කරන්න කියලා. install කරන්න කලින් පළවෙනි නීතිය ඔයා internet disconnect කරන්නට ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. එහෙම නැතුව කරොත් අපි කරන ඉදිරි දේවල් මොකුත් හරියන්නේ නැහැ. Photoshop install කරන එක සම්බන්ධව. ඉතින් ඒක නිසා මුලින්ම internet cable එක ගලවලා එමු. හොඳයි යාළුවනේ ඉතින් ඔන්න මම ඉන්ටර්නෙට් එක unplug කරා. ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා no connected කියලා. ඉතින් connection එක සම්බන්ධ වෙලා නැහැ. එහෙමනම් අපි setup එක install කරන්න පටන් ගන්නවා. පළවෙනි file එක setup එක ඔයාලා දකින්න ඇති මෙන්න setup එක. මේක install කරනවා නිකම්ම double click කර install කරන්න තියෙන්නේ. මෙන්න මෙහෙම එකක් එනවා නම් ignore වෙන්න. එතකොට install වෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ අපි මේ install කරගත්තට පස්සේ ඒක ඔයාලට මෙන්න මේ වගේ window එකක් හම්බ වෙනවා. එතකොට මෙතනින් තමයි install වෙන්න main එක පටන් ගන්න. අපි ඉස්සෙල්ලා මේකට support එකක් විතරයි install කරේ. දැන් තමයි අපි install කරන එක පටන් ගන්න. ඉතින් ඒ පියවරත් වැදගත් ගොඩක්, මේ පියවරත් ගොඩක් වැදගත්. අපි මේක try එකක් විදිහට තමයි install කරන්නේ. right ඊට පස්සේ sign in required කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන sign in දෙන්න. මතක තියාගන්න ඔයාගේ internet connection එක නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට sign in later දෙන්න පුළුවන්. මම හිතන්නේ ඔයා දකින්න ඇති. sign in කියන එක අපි දුන්නා. දුන්නාට පස්සේ sign in later කියලා එකක් තියෙනවා. ඒක තමයි දෙන්න ඕනේ. right ඊට පස්සේ ඔන්න agreement එක තියෙනවා. agreement එකට accept වෙන්න. හොඳට කියවලා බලලා accept වෙන්න. right මේ දෙක ටික් දෙයක් දාගන්න. දාලා මෙතන install කියන key එක button එක දෙන්න. එතකොට මෙන්න මේ වගේ window එකක් ඔයාලට ලැබෙයි. මේකටත් yes දෙන්න. right ඔන්න install වෙන්න පටන් ගත්තා. හොඳයි යාළුවනේ second progress එක මේ විදිහට ඉවර වෙනවා. ඊට පස්සේ මේ වගේ තැනට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් close කියන button එක දෙන්න. close කියන එක දුන්නාට පස්සේ පළවෙනි පියවර විතරයි ඉවර. ඊගාවට දෙවෙනි පියවර තියෙනවා update එක. update එකේදී අපි setup එක install කරන්න ඕනේ. yes දෙන්න. yes දීලා ඔයාලා දකින්න ඇති මම මෙන්න මේක setup කියන එක තමයි install කරන්නේ. මේක update management tool එක. ඕනම Adobe එකක
offline update එකක් දෙන්න පුළුවන් මේ tool එක හරහා. next කරන්න තියෙන්නේ install කියන එක දෙන්න. install දුන්නට පස්සේ අපිට auto open වෙනවා ඒක. හොඳයි දැන් ඒක install වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ run update management tool කියන එකට හරියක් දාලා මෙතනින් finish කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා මේක yes කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක open වෙනවා. update management tool 6.2 එක ඔයාලට පුළුවන් install offline updates කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ file එක මෙන්න මේක තමයි අපි දෙන්න ඕනේ. එහෙමනම් මේක තියෙන තැන හොයාගන්න ඕනේ. මේක තියෙන මගේ desktop එකේනේ. මම මෙතන browse කරනවා desktop එක. desktop එකේ new folder කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඕන දෙවෙනි එක. මෙන්න මේ patch එක තෝරගන්න ඕනේ. තෝරගෙන open කරන්න. open කරලා ඉවරලා මෙතන run කියන එක දෙන්න. run කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට run වෙන්න පටන් ගන්නවා. මේක තමයි අප්ඩේට් එක. අප්ඩේට් එකත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ ගම්ම. ඒ වගේම තමයි ඔයාලට තවත් අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ නම් ඔයා අප්ඩේට් එක වෙනම ඩවුන්ලෝඩ් කරගෙන මේ අපි අප්ඩේට් කරන විදිහටම අප්ඩේට් කරන්න පුළුවන්. ඒ අප්ඩේට් එක කරලා ඉවර වෙලා අපි ක්‍රැක් කරන විදිහට ක්‍රැක් කරලා ආපහු ඒක හදා ගන්නත් පුළුවන්. ඉතින් ක්‍රැක් කරන විදිහ අපි ඊගාවට කියමු කොහොමද කියලා ක්‍රැක් කරන්නේ. දැනට මේක ඉන්ස්ටෝල් වෙමින් පවතිනවා. ඉතින් මේ විදිහට අප්ඩේට් එක කම්ප්ලීට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ක්ලෝස් කරන්න. මේක ක්ලෝස් කරාට පස්සේ අපි අප්ඩේට් මැනේජ්මන්ට් ටූල් එකත් ක්ලෝස් කරනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ තුන්වෙනි ෆෝල්ඩර් එකට අපි ඩවුන්ලෝඩ් කරගත්ත ක්‍රැක් එකට. මේකේ ක්‍රැක් එකේ පළවෙනි එක එච්චරම අදාළත්වයක් නැහැ. දෙවෙනි ක්‍රැක් එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඔයාලට ලේසියෙන්ම පුළුවන් මේ Adobe CC anti cloud එක පාවිච්චි කරන්න. anti cloud එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරපුවම මෙහෙම එනවා. yes කරන්න. yes කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. වෙනත් භාෂාවකින් තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ අපි යන ස්ටෙප් එක යන්න. පළවෙනි එක මෙන්න මේක. දෙවෙනි එක මෙතෙන්ට ටික් එක දාගන්න. ඊට පස්සේ next කියලා තියෙන්නේ මෙන්න මේක. දැන් සම්පූර්ණයෙන්ම අපි වැඩේ කරගෙන ඉවරයි. ඒක නිසා අපි මේක finish කරනවා. right. දැන් Adobe Creative Cloud Photoshop Creative Cloud එක වඩා අවිල්ල තියෙනවා. අපි බලමු open කරලා හරියටම අවිල්ල තියනවද කියලා. right. ඉතින් අවිල්ල තියෙනවා. ඊගාවට බලන්න ඕනේ අපි මොකක් හරි එකක් open වෙනවද මේ වගේ ටික බලන්න. අනිවාර්යයෙන්ම මේ දේවල් වෙනවා. මමත් පාවිච්චි කරන්නේ මේ ඔයාලට දීප එක. අලුත් අප්ඩේට් එකක් ආපු ගමන් අප්ඩේට් එකක් දෙන්නම්. ඉතින් මම හිතන්නේ ඔයාලට ක්‍රැක් කරගන්න පුළුවන් දැන් කෙලින්ම ඩවුන්ලෝඩ් කරලා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න දීලා තියෙන්නේ ටොරන්ට් හරහා වැඩි කාලයක් හදමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් හොඳට කරා කියලා හිතනවා. ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් ගොඩක් වැදගත්. අතට මොකද අපි මේක පේජ් එක හරහා කරන පළවෙනි ක්‍රැක් එක ඒ වගේම software එක free දෙන්නේ පළවෙනි වතාවට. ඉතින් එක පැත්තකින් සතුටුයි. ඒ වගේම ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සරහට මේ වගේ දේවල් දෙන්න ඕන නම් මොන වගේ software ද ඔයාලා බලාපොරොත්තු වෙන්නේ? ඒ වගේම මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ? යම් වෙනස්කම් වෙන්න ඕන වෙනස්කම් සහ ඔබගේ අදහස් අපිට දැනුවත් කරන්න. මොකද මමත් ඔයාලගේම කෙනෙක් නිසා. ඉතින් එහෙමනම් ගිහිල්ලා එන්න මතක ඇත subscribe කරන්න. අපේ අලුත් වීඩියෝ වලට එකතු වෙන්න. ඒ වගේම තමයි නාමල් බාලසූරිය return page එකේ තියෙනවා Facebook page එකේ. එතනට එන්න like එකක් දාන්න. එතකොට මේ වීඩියෝස් අප්ලෝඩ් වුණා කියලා මෙතනින් නොදැක්කත් ඔයා එතනින් හරි දකිනවා. එහෙමනම් ගිහිල්ලා එන්න ආයෙත් දවසක හමු වෙන තුරු ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා. පුරුදු විදිහට මම නාමල් බාලසූරිය. Shaken. Shaken. හොඳයි ආයිබෝන් කියලා පිළිගන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝම. ඉතින් පුරුදු විදිහටම එකතු වෙලා ඉන්න නාවල් බාලසූරියත් එක්ක. ඉතින් අපි නාවල් බාලසූරිය channel එකෙන් දෙන පළවෙනි crack එක තමයි මේ විදිහට දෙන්න යන්නේ. Adobe Photoshop CC Cloud, Adobe Photoshop Creative Cloud. ඔයාලට description එකේ තියෙනවා පහළ link එක, download link එක. කොහොමද අපි install කරන්නේ කියන එක සහ crack කරන්නේ කොහොමද කියන එක සරලව පැහැදිලිව සිංහලෙන්ම pure and pure ඔයාලට කියලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න හොඳට අල්ලගන්න. ඒ වගේම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරන්න link එක description එකේ තියෙනවා කියලා ආයෙමත් මතක් කරනවා. එහෙමනම් අපි යමු වැඩේට.
හොඳයි යාළුවනේ අපි මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් එනවා මේක කන්ටිනියු කරන්න. මෙන්න මෙතන skip add කියලා එකක් එනවා. ඔයාලට පේනවා ඇති mouse එක දකුණු පැත්තේ උඩම කෙළවරේ. මෙන්න මේ skip add කියන එක ඉබුවට පස්සේ ඔයාලට මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි තියෙන්නේ. මෙහෙම ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙනවා. අපි බලමු ඩවුන්ලෝඩ් කරලා ඉවරනහම කොහොමද මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න සහ ඉන්ස්ටෝල් කරන්නේ ක්‍රැක් කරන්න කියන දේවල් ගැන. ඉතින් යාළුවනේ මම මේ විදිහට ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා APSCC අප්ඩේට් එක. අප්ඩේට් එකත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ ගම. ඒ වගේම තමයි ඔයාලට තවත් අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ නම් ඔයා අප්ඩේට් එක වෙනම ඩවුන්ලෝඩ් කරගෙන මේ අපි අප්ඩේට් කරන විදිහටම අප්ඩේට් කරන්න පුළුවන්. ඒ අප්ඩේට් එක කරලා ඉවර වෙලා අපි ක්‍රැක් කරන විදිහට ක්‍රැක් කරලා ආපහු ඒක හදා ගන්නත් පුළුවන්. ඉතින් ක්‍රැක් කරන විදිහ අපි ඊගාවට කියමු කොහොමද කියලා ක්‍රැක් කරන්නේ. දැනට මේක ඉන්ස්ටෝල් වෙමින් පවතිනවා. ඉතින් මේ විදිහට අප්ඩේට් එක කම්ප්ලීට් වෙලා තිනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ක්ලෝස් කරන්න. මේක ක්ලෝස් කරාට පස්සේ අපි අප්ඩේට් මැනේජ්මන්ට් ටූල් එකත් ක්ලෝස් කරනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ තුන්වෙනි ෆෝල්ඩර් එකට අපි ඩවුන්ලෝඩ් කරගත්ත ක්‍රැක් එකට. මේකේ ක්‍රැක් එකේ පළවෙනි එක ඉච්චරම අදාළත්වයක් නැහැ. දෙවෙනි ක්‍රැක් එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඔයාලට ලේසියෙම පුළුවන් මේ Adobe CC anti cloud එක පාවිච්චි කරන්න. anti cloud එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරපුවම මෙහෙම එනවා. yes කරන්න. yes කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. වෙනත් භාෂාවකින් තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ අපි යන ස්ටෙප් එක යන්න. පළවෙනි එක මෙන්න මේක. දෙවෙනි එක මෙතෙන්ට ටික් එක දාගන්න. ඊට පස්සේ next කියලා තියෙන්නේ මෙන්න මේක. දැන් සම්පූර්ණයෙන්ම අපි වැඩේ කරගෙන ඉවරයි. ඒක නිසා අපි මේක ෆිනිෂ් කරනවා. right. දැන් Adobe Creative Cloud Photoshop Creative Cloud එක වඩා අවිල්ල තියෙනවා. අපි බලමු ඕපන් කරලා හරියටම ඇවිල්ලා තියෙනවද කියලා. ඒක දුන්නාට පස්සේ පළවෙනි පියවර විතරයි ඉවරයි. ඊගාවට දෙවෙනි පියවර තියෙනවා අප්ඩේට් එක. අප්ඩේට් එකේදී අපි setup එක install කරන්න ඕනේ. yes දෙන්න. yes දීලා ඔයාලා දකින්න ඇති මම මෙන්න මේක setup කියන එක තමයි install කරන්නේ. මේක update management tool එක. ඕනම Adobe එකක offline update එකක් දෙන්න පුළුවන් මේ tool එක හරහා. next කරන්න තියෙන්නේ install කියන එක දෙන්න. install දුන්නාට පස්සේ අපිට auto open වෙනවා ඒක. හොඳයි දැන් ඒක install වුණා. install වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ run update management tool කියන එකට හරියක් දාලා මෙතනින් finish කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මේක yes කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක open වෙනවා. update management tool 6.2 එක ඔයාලට පුළුවන් install offline updates කියන එක දෙන්න. ඒක දුන්නාට පස්සේ file එක මෙන්න මේක තමයි අපි දෙන්න ඕනේ. එහෙමනම් මේක තියෙන තැන හොයා ගන්න ඕනේ. මේක තියෙන මගේ ඩෙස්ක්ටොප් එකේනේ. මම මෙතන browse කරනවා ඩෙස්ක්ටොප් එක. ඩෙස්ක්ටොප් එකේ new folder කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ මේ තියෙන්නේ. ඕන දෙවෙනි එක. මෙන්න මේ patch එක තෝරගන්න ඕනේ. තෝරගෙන open කරන්න. open කරලා ඉවරලා මෙතන run කියන එක දෙන්න. run කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට run වෙන්න පටන් ගන්නවා. මේක තමයි පළවෙනි ෆයිල් එක. පළවෙනි ෆයිල් එක setup එක. ඔයාලා දකින්න ඇති මෙන්න setup එක. මේක install කරනවා නිකම්ම double click කර install කරන්න තියෙන්නේ. මෙන්න මෙහෙම එකක් එනවා නම් ignore වෙන්න. එතකොට install වෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ අපි මේ install කරගත්තට පස්සේ ඒක ඔයාලට මෙන්න මේ වගේ window එකක් හම්බ වෙනවා. එතකොට මෙතනින් තමයි install වෙන්න main එක පටන් ගන්න. අපි ඉස්සෙල්ලා මේකට support එකක් විතරයි install කරේ. දැන් තමයි අපි install කරන එක පටන් ගන්න. ඉතින් ඒ පියවරත් වැදගත් ගොඩක්, මේ පියවරත් ගොඩක් වැදගත්. අපි මේක try එකක් විදිහට තමයි install කරන්නේ. right. ඊට පස්සේ sign in required කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන sign in දෙන්න. මතක තියාගන්න ඔයාගේ internet connection එක නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට sign in later දෙන්න පුළුවන්. මම හිතන්නේ ඔයා දකින්න ඇති. sign in කියන එක අපි දුන්නා. දුන්නාට පස්සේ sign in later කියලා එකක් තියෙනවා. ඒක තමයි දෙන්න ඕනේ. right. ඊට පස්සේ ඔන්න agreement එක තියෙනවා. agreement එකට accept වෙන්න. හොඳට කියවලා බලලා accept වෙන්න.
රයිට් මේ දේ ටික් දෙයක් දාගන්න දාලා මෙතන ඉන්ස්ටෝල් කියන කී එක බටන් එක දෙන්න. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඔයාලට ලැබෙයි. මේකටත් yes දෙන්න. රයිට් ඕන ඉන්ස්ටෝල් වෙන්න පටන් ගත්තා. හොඳයි යාළුවනේ සෙකන්ඩ් ප්‍රෝග්‍රස් එක මේ විදිහට ඉවර වෙනවා. ඊට පස්සේ මේ වගේ තැනට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් close කියන බටන් එක දෙන්න. close කියන ෆයිල් එක තමයි කියන්නේ Adobe Photoshop Creative Cloud කියන එක. ඉතින් මේක ඔයාලට පේනවා ඉතින් RAR ෆයිල් එකක් විදිහට තියෙන්නේ. මේකට අපිට එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. එක්ස්ට්‍රැක්ට් කරගන්න නම් අපිට WinRAR ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. WinRAR වලත් පහත ලින්ක් එක තියෙනවා. රයිට් මෙහෙම ඩවුන්ලෝඩ් කරගත්ත එක ඔයාලට පුළුවන් රයිට් ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් කියන එක දෙන්න. දීලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. එතකොට පාස්වර්ඩ් එකක් කියලා එනවා. පාස්වර්ඩ් එක වෙන මොකුත් නෙමෙයි. මගේ වෙබ්සයිට් එකේ නම namalbalasuriya.com වෙබ් අඩවියේ නම දාලා ඕකේ කරන්න. එතකොට එක්ස්ට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. එක්ස්ට්‍රැක්ට් වෙන්නත් පුංචි වෙලාවක් යනවා. එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට තමයි ඔයාලට ෆයිල් එකක් ලැබෙන්නේ. new folder එකක්. මේක ඩබල් ක්ලික් කරාට පස්සේ ඔන්න තියෙනවා මෙන්න මේ සෙට් එක. setup එක තියෙනවා, update එක තියෙනවා, crack එක තියෙනවා. මේ තුන තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ අමතර ටිකකුත් හම්බ වෙනවා ඔයාලට. මේ Microsoft Toolkit එකයි keyset එකයි. ඒක වෙනම එකක් විදිහට හම්බෙන්නේ. ඒක නිසා මේ දෙකත් වටිනවා. මේ දෙකත් තියාගන්න. රයිට් අපි බලමු කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉන්ස්ටෝල් කරන්න කලින් පළවෙනි නීතිය ඔයා ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරන්නට ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. එහෙම නැතුව කරොත් අපි කරන ඉදිරි දේවල් මොකුත් හරියන්නේ නැහැ. Photoshop install කරන එක සම්බන්ධව. ඉතින් ඒක නිසා මුලින්ම ඉන්ටර්නෙට් කේබල් එක ගලවලෙමු. හොඳයි යාළුවනේ ඉතින් ඔන්න මම ඉන්ටර්නෙට් එක අන්ප්ලග් කරා. ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා no connected කියලා. ඉතින් කනෙක්ෂන් එක සම්බන්ධ වෙලා නැහැ. එහෙමනම් අපි setup එක install කරන්න පටන් ගන්නවා.